මේ වතුර පාර ඒ කියන්නේ එහා පැත්තේ නියර තියෙනවා. මේ නියරෙන් පුංචි පාරක් තියෙන ඇතුළට මේ පාරෙන් ගියාට පස්සේ ජිනාගේ ගෙදර තියෙන වත්තට යන්න පුළුවන්. හරිද? මේ වත්ත තමයි යාගේ අර වාස්තු අතින් බැලුවත් විකාර වෙච්ච අවුල් සහගත ගෙදර තියෙන්නේ. හරිද? කොහොම හරි මුලින් ඉඳලම මේ කතාව මුලින් ඉඳලම මට තේරුණා ගෙදර මම කොළොංගු ඉන්නවද දන්නේ නැහැ මෙතන. තේරුණා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා මම තීරණය කළා මේ ඉන්වෙස්ටිගේෂන් එක කරනකොට පොඩ්ඩක් කරන්න එපා කියපු දේවල් කරලා මේක පටන් ගන්න. හරිද? අර කියනවනේ කතාවට හවස 6න් පස්සේ දිය කඩිති ඒවා මේවා පයින්න එපා කියලා. මම ආවේ අර පැත්තේ ඉඳලා දිය කඩිති පැනම යාවේ. ඒ වලින්ම යාවේ. දැන් ඉන්නෙත් වතුර පාරක් ළඟ. මේක මේ වතුර පාර හරිද? කොහොම හරි එපා කියපු දේවල්මයි කරේ. හැබැයි මට මෙහෙම දෙයක් තේරුණා. ජිනාගේ ගේ වටේට මේ වතුර පාර යනවා. හරිද? ජිනාගේ වටේට මේ වතුර පාර යනවා. මේ වතුර පාර සමහර විට යම්කිසි අනවශ්‍ය දෙයක් ඇක්ටිව් කරලා පිනව වෙන්න පුළුවන්. හරිද? එතනකෝ වතුර පාරකට හම්බේලියක් වැටුණාට පස්සේ ඒක පෝට්ල් එකක් හදන්න පුළුවන් ඒකෙන්. බැරි කමක් නැහැ. හම්බේලියට පෝට්ල් එකක් හදන්න පුළුවන්. අනිත් එක වටේට තියෙනකොට ගෙදර මැද සෙන්ටර් පොයින්ට් එකක් ඇක්ටිව් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මට හිතුණා පොඩියට ස්පිරිට් බොක්ස් සෙෂන් එකක් කරලා බලන්න. හරිද? අපි try කරමු ස්පිරිට් බොක්ස් සෙෂන් එක ගන්න. මේ තියෙන ජිනාගේ මෙතනින් මේ පාලමුඩි මම පාලමුඩ තමයි මේ ගිම්බල රියල් තියෙන්නේ. කෙලින් පැතුලට ගියපු ගමන් තියෙන ජිනාගේ වත්ත. ඊට පස්සේ අපිට ජිනාලගේ ගෙදරට යන්න පුළුවන්. කොහොමද මට මෙලෝ සසරක් පේන්නේ ඔක්කොම ලයිට්ස් ටික මූනේ සෝලෝ එක්ස්ප්ලොරේෂන් කරද්දී බුදු ගේමක් දෙන්න වෙනවා. ඔක්කොම තනියෙන් කරගන්න නිසා. කොහොමද බෑකප් ටීම් එකක් එදී ඉන්නවා. එළිය බෑකප් ටීම් එක ලෑස්තිලා ඉන්නවා. anyways හරි අපි ස්පිරිට් බොක්ස් සෙෂන් එකක් කරමු. ජිනාලගේ ගෙදර එන්ට්‍රින් පොයින්ට් එක. මෙතෙන් ජිනාලගේ ගෙදර ජිනාලගේ ගෙදර එන්ට්‍රින් පොයින්ට් එක. මෙතන යක්ෂාත්මයක් හරි භූතාත්මයක් හරි ඉන්නවා නම් පොඩි රේඩියෝ වයිබ් එකක් ආවනේ ඉතින්. මෙතන යක්ෂාත්මයක් හරි භූතාත්මයක් හරි ඉන්නවා නම් මට මොකක් හරි සංඥාවක් දෙන්න බලන්න. මොකද මම මේ message. It's a message. It's a message කියලා. යා කියලා in contact. Oh, what the hell? Domestic activity. Any help? මෙතන කාටරි උදව්වක් ඕනද? මෙතන කාටරි උදව්වක් ඕනද? Is Gina here? Gina මෙතන ඉන්නවද? Spirit box session එක must admit හරි admit okay මම පිළිගන්නවා දේවල් මම පිළිගන්න ලෑස්ති හැබැයි මොනවද මම පිළිගන්න ඕනේ වතුර පාරක් උඩ ඉඳලා කරන පළවෙනි ස්පිරිට් බොක්ස් සෙෂන් එක මම මේ මොනවද මම පිළිගන්න ඕනේ මොකද්ද මට I need a proper signal on this can I get a proper signal on this that was what is Gina here is Gina here අපි නිකන් EMF මෙතන කොන් කරලා බලමුද is Gina here මෙතන Gina ඉන්නවද මෙතන Gina ඉන්නවද Gina ඉන්නවද නැද්ද කියන එක ගැන තමයි අපි මේ එවිඩන්ස් එක හොයාගන්න හදන්නේ මම ආයෙත් මතක් කරනවා maybe anyways මම හිතනවා මොන හරි අමුතුයක් අපිත් එක්ක ඉන් කන්ටැක්ට් ඉන්නවා කියලා කිව්වා. අපිත් එක්ක කන්ටැක්ට් ඉන්නවා කියලා කිව්වා. ඒ කියන්නේ කනෙක්ටඩ් අපි හරි ස්ට්‍රේන්ජ් සිග්නල්ස් හරිම ස්ට්‍රේන්ජ් හරිම අමුතුයි කොහොම හරි මම හිතනවා අපිට ඕන බේසික් සිග්නල් එක ආව කවුරු හරි ස්පිරිට් එකක්
මම හිතනවා ඒකගේ මැසේජ් එකක් විතර ගමු. ඉන්නවා. හරිද? අපි යමු ඇතුළට කොහොම හරි ජිනාගේ ගෙදරට